ඉස්කෝලේ කාලේ පුතේ තියෙන්නේ මේ ටිකයි. සාමල අමරලා පුත්වල හැමදාම ඉදී. එන අය හා යාළුවේ අපි පන්තියේ පිටිපස්සේ බේලේ ඉඳගෙන ගැහුණු ළමයාගේ ඔළුවේ යන උකුණ ගණන් කරපු කාලේ මතක් වෙයි. ඉස්සරහා ඉන්න අයට කියන්නේ මුත්තිකාරයෝ. අන්න මුත්තිකාරයෝ කියනම ඉස්සරහා ඉන්න. පිටිපස්සේ ඉන්නේ ළමයින්ගේ ඔළුවේ උකුණ ගණන් කරනවා. ඒ කාලේ මතක් වෙයි වල. මනසේ දඟපා අප පාසල් ගිය කාලේ යාළුවෝ අද නැත වෙන අය හියට. කාලය ගව වෙනස්කාරූපේ මට මතක් වෙනවා පුතේ මම මේ විදියට වෙන ශාලාවක ඉඳගෙන මේ වගේ දේශනා කාලයක් තිබුණා. කාලය කියන්නේ හරි පුදුම දෙයක්. ඒ නිසා අපි දැන් ඕගොල්ලෝ වින්දායි ගීතේ වින්දා විඳින්න ඕගොල්ලන්ට පුළුවන් වුණා. හිතන්නකෝ ලොකු පන්තිය අය පොඩි පන්තිය අය හැමදෙන්න එක පන්තියේ විලස. එතන තිබුණේ නෑ වේදනා. අර පන්තියේ දෙන්නම් ගේම වරින් කියලා හිතුවේ නෑ. නේද?
එහෙමයි ඒ දවස්වල තිබුණේ. හැමෝම පොත්වල හිටපු රජවරු සිටුවරු වෙන්නයි සිහින පැවුවේ. කෝ අද ඒ සිහින? අද ඒ සිහින බොඳ වෙලා. කෝ ඒ සිහින පුතේ? සිහින නැති වෙලා ගිහිල්ලා. මේ සිහින වලට නැති වෙන්නේ දුන්නේ ඇයි? වෙලුගේ නිය හරියටකට කපාගෙන ගොඩක් මොනා දුරුයි කත්තවාගෙන තුන පියදා සතුළු පෞවිලාගෙන යන්නේ කිව්වටයි අදන දුකාගෙන අපේ සමාජයේ එහෙමයි අපි හැදිලා තිබුණේ එහෙමයි. දැන් බලන්න ඔයාලට වෙලා තියෙන්නේ මොකක්ද? මේ සමාජය වෙනස් කරලා කාසි සබා පින්නලු වෑනෝයිස් කැටලු බෙල්ල වටේ දාගෙන උර චක්‍රමාල් කෑෂ් හතේ නැතිලු කෑෂ් වෙවි යතිලු බ්‍රේක් නැතුව ලයිව් එකම ඇක්සලරේට් ස්කූටර් එකෙන් ආපු ඉන්නෝනේ වයිපා කියලා නමක් ආපු හිටියමගේ ගෙල්ල කුරු කුරු දැන් ඒක ඕවර් ඒක තමයි හිනා යන්නේ ඒකට තමයි ඇහුණාම හිනා යනවා හැබැයි දැන් මේක ඇහුනොත් දුරට යන්නට කම්මැලි කියලා ada motor dan awal itu paham ada motor koi dah ada sih kamak ne oke ukur lagi warna demi warna ini sama baik palamu guru वाले amma තාත්තා ඒ අම්මා තාත්තා දෙන ඒ ආభాසය තමයි සාහිත්‍ය තුළ ඔබ දකින්නේ. එහෙනම් දෙවිනි ගුරුවරයා මේ පාසල ඕගොල්ලෝ දන්නවද ගුරුවරයා වෙනුවෙන් ගීතයක් කියවෙනවා. ඒ ගීතය ගායනා කරන්නේ සුනිල් එදිරිසිංහ මහත්මයා. සංගීතය දෙන්නේ රෝහණ වීරසිංහ මහත්මයා. පද රචනය මහින්ද චන්ද්‍රසේකර. මේ මහින්ද චන්ද්‍රසේකර කියන්නේ පුතේ ඔයාලගේ ගුරුවරයෙක් වගේ එක්කෙනෙක්. හොඳට මතක තියාගන්න. ඔයාලා ඕගොල්ලන්ගේ ඉස්කෝලේට එනවා හිතා ගන්න ඕගොල්ලන්ගේ ඉස්කෝලේ කියලා. ඕගොල්ලන්ගේ ඉස්කෝලේට එනවා දුර බැහැරකින් ට්‍රාන්ස්ෆර් එකක් හම්බෙලා විදුහල්පතිවරයෙක් මෙහාට යාපනයේ ඉඳලා. එයා උත්සාහ කරනවා එයාගේ ට්‍රාන්ස්ෆර් එක හදාගන්න. එයා උගන්වපු ගෝලයෝ ඉන්නවා. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉන්නවා ගෝලයෝ. හැබැයි එයාට බැරි වෙනවා ට්‍රාන්ස්ෆර් එක හදාගන්න. පෙන්ෂන් යන්න තව අවුරුද්දයි ඒ ගුරුවරයාට තිබුණේ. හැබැයි එයාට දුර පළාතකට ට්‍රාන්ස්ෆර් යන්න සිද්ධ වෙනවා. මේක දැක්කා තවත් සහෝදර ගුරුවරයෙක්. ඒ ගුරුවරයා තමයි මහින්ද චන්ද්‍රසේකර කියන්නේ. අන්න එයා උදේ ලිව්වා ගීතයක්. මේ අර විදුහල්පතිතුමා දිහා බලාගෙන වෙන මඩ කඩිති වැව් කාවුරු වැහි කාලේ පෙන්නා මගටමග නොවැටි යන කාලේ සිප්කිරි පෙව් මූසිලේ උඩුමාලේ අපි ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ මඩ කඩිති පැනගෙන වැව් කාවුරු පැනගෙන මග නොමග කියා දෙමින් සිප්කිරි ඒ ශිල්පයේ දුන්නු ගුරුවරයා ශිල්පයේ දුන්නු මූස්ලිම් උඩුමහලේ කියන්නේ කොහෙද? මේගොල්ලෝ ඉන්නේ පාර්ලිමේන්තුවේ නැත්නම් අධ්‍යාපන අමාත්‍යාංශයේ උඩුමහලේ. හැබැයි අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ. ගුරුතුමා තාමත් ඉස්කෝලේ යනවා.
සාමා අමර විගුණති බස් පොලේ කජු. සාමටයි අමරටයි මොකද වෙලා තියෙන්නේ? ඒගොල්ලෝ බස් පොලේ කජු විගුණන. කුමාරෝද පිටු දන් දෙති ඒ කජු විගුණන්න කුමාරෝදේ පිටු කරවලා තමයි ගොඩට ගහන්නේ. ඔන්න ගිය කාලේ උගත මනා ශිල්පය විල් කඩ නොපෙතු වේවැල වටා ඉති පිට දඬුවම. අපි ඉස්සර දඬුවම ප්‍රාර්ථනා කරනවා. අපි දඬුවම ප්‍රාර්ථනා කරනවා. උගත මනා ශිල්පය විල් කඩ නොපෙතු. විල් කඩේ තිබෙන්නේ ශිල්පය. රම්මසු බටපිලි අවරණ උරණ වෙලා රත්තරන් මාල නැහැ. සමන් පිච්ච කැකුලියගේ මිලින වෙලා තමන්ට දුවෙක් ඉන්නවා ඒ ගුරුවරයාට දුව කසාද බඳලා දෙන්න විදියක් නැහැ. එයා මිලින වෙලා ගේ ගුරු නිවහනේ කඳුලට උල්පතක් වෙලා ලොකු හාමිනේ ඇත විචිතුරුමක් වෙලා ලොකු හාමිනේ ඉස්කෝලේටම ගිහිල්ලා ඉස්කෝලේටම වයසට ගිහිල්ලා මැරිලා ගිහිල්ලා දැන් පිටිය දෙනවා පින්තූරයක් විදියට විචිතුරුමක් විදියට මුළු ජීවිත කාලෙම ඉස්කෝලේ වෙනුවෙන් කැප කළේ මේ ළමයි වෙනුවෙන් කැප කළේ. එහෙම ගුරුවරුන්ට අපි කොහොමද ගරු කරන්න ඕනේ කියන ඒ රසේවත් දීලා නැත්තම් ඒ රසේවත් දැනෙන්නේ නැත්තම් අපි වනචාරයේ මිසක් වෙන කියන්න වචන නැත. අපි වනචාරයෙන් වෙනස් වෙන්නේ අපිට හිතන්නට ශක්තියක් තියෙන නිසා. ඒ ශක්තිය බුද්ධිය දුන්නේ අපේ ගුරුවරු. එනං ඒ ගුරුවරුන්ට අපි ණය ගැති